ඔබතුමාගේ නහය දාන එක නිතර ඔබතුමාට කිඹුම් යන එක ඔබතුමා මතක් කරන එක වැඩි ඇති කියලා. නෑ යාදෑමක් කියන්නේ නැහැ. නිතර ඔබතුමා මතක් කරන කාලයක් තමයි මේ දින වකවානු ටික. ඔබට මතක ඇති. මොනවද? මේ හෙට අනිද්දා උදා වෙන්නේ කවද්ද කියලා. මොකද හෙට අනිද්දා උදා වෙන්නේ? අද කීයද? අද අප්‍රේල් 19. අපේ ඔළුවේ තියෙන වෙසක්. අප්‍රේල් 19න් පස්සේ ඔව් ඒ ඉතින් දැන් අපි සිංහල අවුරුද්ද පව් කෙරුවා. සිංහල අවුරුද්දෙන් පස්සේ අපිට වෙසක් පොයනවා. මේ බුදුන් වහන්සේගේ මේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය ඔක්කොම තියෙන. එතකොට අපේ ඔළුවේ දැන් මේ දවස්වල ගත කරන්නේ දැන් වෙසක් එකට අපි මොනවද කරන්නේ? දැන් අපි දන්සල් අපි දිගටම දෙනවා. ඒ දන්සල් ටික දැන් ඔබතුමාගේ ඔළුවේ වැඩ කරන්නේ ඒවා මේ දවස්වල. ඔව් මේ දවස්වල ඒවා තියෙනවා. ඔබතුමාට අමතකද අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය? ඔව් මට ඉතින් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒක මට ඒක විශේෂයක් නැහැ ඉතින්. නමුත් හිටපු ජනාධිපති වුණේ ඒ වෙලාවේ ඔබ රටේ ජනාධිපතිවරයානේ. ඔව් ඉතින් ඒ ඛේදවාචකයේ පිළිබඳ මේ සමාජෙ තවමත් කතා කරනවා. ඒවා ඉතින් ඕවා දැන් හරි කල්ගිය ප්‍රශ්නනේ ඕවා. ඕක ඉතින් මේ උත්තර කතා කරලා වැඩක් නැහැ දැන් ඕක. සෑහළු කාරණා නෙමෙයි හිටපු ජනාධිපතිතුමනි උත්තරයක් නැහැ. ඔබතුමාටත් මේ ප්‍රශ්නේ අර කරත්තේ බැඳි රෝදේ වගේ පස්සෙන් පන්නගෙන එනවා ඔබ. බුදුහාමුදුරන්ට කොච්චර මිනිස්සු දොස් කිව්වද? බුදුහාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ වනයේට වැඩියේ බුදුහාමුදුරන්ට ජේතවනාරාමේ හාමුදුරුවොත් එක්ක ඉන්න බැරුව. මහාවංශයේ මේ යුද්ධය අවසන් වීම කියන කාරණා එකතු කරලා තියෙනවා. ඔව් ඒක එකතු කරලා ඇති. ඉතින් අපි දන්නේ නැහනේ. හැබැයි ඉතින් ඔය කියන විදිහට ඉතින් මහාවංශෙත් ඔය කියන මහාවංශයේ පාස්කු ප්‍රහාරය එකතු වෙලා තියෙනවද කියන එක තමයි හොයන්නට ඕනේ. ඒක ඉතින් අපි දන්නේ නැහැ. මහාවංශය හොයන්න මං ගියේ නැහැ. මං යන්නේ මහාවංශ දිනාය හම්බෙන්නේ. ඔබතුමාගේ නහය දාන එක නිතර ඔබතුමාට කිඹුම් යන එක ඔබතුමා මතක් කරන එක වැඩි ඇති කියලා. නෑ යාදෑමක් කියන්නේ නැහැ. නිතර ඔබතුමා මතක් කරන කාලයක් තමයි මේ දින වකවානු ටික. ඔබට මතක ඇති. මොනවද? මේ හෙට අනිද්දා උදා වෙන්නේ කවද්ද කියලා. මොකද හෙට අනිද්දා උදා වෙන්නේ? අද කීයද? අද අප්‍රේල් 19. අපේ ඔළුවේ තියෙන වෙසක්. අප්‍රේල් 19න් පස්සේ ඔව් ඒ ඉතින් දැන් අපි සිංහල අවුරුද්ද පව් කෙරුවා. සිංහල අවුරුද්දෙන් පස්සේ අපිට වෙසක් පොයනවා. මේ බුදුන් වහන්සේගේ මේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය ඔක්කොම තියෙන. එතකොට අපේ ලොකුම උත්සවය තමයි වාර්ෂිකව පවත්වන සිංහල මුස්ලිම් අලුත් අවුරුද්දටත් වැඩිය වෙසක් උත්සවය. ඒක පැහැදිලි ජනාධිපතිතුමා. ඊළඟට එනවා පොසොන් විසමහතරන් මහන්සේ ලංකාවට වැඩපු කාලේ එනවා. ඒක නිසා දැන් අපේ ඔළුවේ දැන් මේ දවස්වල වැඩ කරන්නේ දැන් වෙසක් එකට අපි මොනවද කරන්නේ? දැන් අපි දන්සල් අපි දිගටම දෙනවා. ඒ දන්සල් ටික දැන් ඔබතුමාගේ ඔළුවේ වැඩ කරන්නේ ඒවා මේ දවස්වල. ඔව් මේ දවස්වල ඒවා තියෙනවා. ඔබතුමාට අමතකද අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය? ඔව් මට ඉතින් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒක මට ඒක විශේෂයක් නැහැ නේ. නමුත් හිටපු ජනාධිපති වුණේ ඒ වෙලාවේ ඔබ රටේ ජනාධිපතිවරයානේ. ඔව් ඉතින් ඒ ඛේදවාචකයේ පිළිබඳ මේ සමාජෙ තවමත් කතා කරනවා. නෑනේ. ඉතින් ඒකින්ද මම දැන් ඔබ හොයලා දුන්නෙත් නෑනේ මහමුලකාරයා. ඉතින් මට මම හෙව්වද මගෙන් පස්සේ හෙව්වද දැන් ඉන්න අය හොයනවාද? දැන් ගියේ සතියේ ඔබට කනගාටුවක් නැද්ද පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන්? මොකද කනගාටුවක් නැත්තේ? ඔබට මේ මොහොතේවත් ඒ කියන්නේ වේදනාවක් තියෙනවනේ ඔබට. වේදනාවක් තියෙනවා. ඉතින් ඒ වේදනාවට මට කරන්න ඕන දේවල් කරුවානේ. මම මේ මැරිච්ච මිනිස්සුන්ට වන්දි ගෙව්වා, අතපය කැඩිච්ච අයට වන්දි ගෙව්වා, පල්ලි ටික ඔක්කොම හදලා දුන්නා. ඔබතුමා සමාවත් ඉල්ලුවා කතෝලික ජනතාව. ඔව් ඒ සියලු දේ මම කරලා දුන්නා ඒ ජනතාවට. ඒ ඔක්කොම හදලා දුන්නේ මම ජනාධිපති කාර්යාලයෙන්. ඔක්කොම හැදුවේ. කොත්ති කඩේද, මඩ කලපුවද, අනික පොද කටුව පිටියද. හිටපු ජනාධිපති ඔබතුමාට කනගාටුවක් නැද්ද? ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයා විදිහට ඒ විතර ඒ මොහොතේ රටේ පාලනය කරපු ජනාධිපතිවරයා විදිහට මට මේක පාලනය කරගන්න තිබුණා නම් කියලා. එහෙමනම් ඉතින් ඔය ආන්න ඕන ජේ.ආර්. ජයවර්ධනගෙන්, ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන්, මහින්ද රාජපක්ෂගෙන්, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඔය ඔක්කොගේම අවුරුදු 30 ගණනක් තිබිච්ච යුද්ධෙදී මේ රටේ ලක්ෂයකට වැඩිය මැරුණා. ඔබ කියන්නේ එහෙනම් ඒ හිටපු ජනාධිපතිවරයාට ඒවට වා කියන්න ඕනේ කියලා. නෑ මං අහන්නේ ඔයා මගේ මේ අහන එක ඔයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව පුළුවන් නම් ගෙන්න කරලා දැන් අහන්න. ආර්. ප්‍රේමදාස මහත්තයාගෙන් අහන්න. චන්ද්‍රිකා මැදින්ගෙන් අහන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න. කොළඹ ඉඳලා ඒවයි මේකයි අතර වෙනසක් තියෙනවා හිටපු ජනාධිපතිතුමා. ඒ කොළඹ ඉඳලා කොච්චර මේ ප්‍රහාරය ඔබට මේ ප්‍රහාරය තොරතුරු 30 දින වළක්වා ගන්න බැරි වෙන්නේ. මොනවද? මේ ප්‍රහාරයේ බුද්ධියන්ස තොරතුරු 30 දින වළක්වා ගන්න බැරි වෙන්නේ. ඒවත් එහෙනම් ඇයි ඒගොල්ලෝ වළක්වා ගත්තේ නැත්තේ? දැන් දල්දා මාලිගාවට ගැහුවා. කී දෙනෙක් ගැහුවද? දල්දා මාලිගාවට දෙගොල්ලක් ගැහුවා. කවුද දෙගොල්ලෝ? කවුද දෙගොල්ලෝ? දෙගොල්ල ප්‍රභාකරනුත් ගැහුවා මේ තව කට්ටියකුත් ගැහුවා. ඒ ඔක්කොම දන්නවා. ඇයි ඔබ දැන් ඒ කට්ටිය ගැන කියන්නේ නැත්තේ? මම කියන්න ඕනේ රටම දන්නවනේ. ඔබ කියන්නේ මේ ආණ්ඩුවට තියෙන චෝදනාවද? ජනතා විමුක්ති චෝදනාවක් තියෙනවනේ. මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. මම කියන්නේ ඇයි ඔය තරම් ඇඟ බේර ගැන කතා කරන්නේ ජනතා විමුක්ති? නෑ හැංගින්නේ නෑ. මම කියන්නේ ඉතිහාසය කියවන්න ඕනේ. ඉතිහාසයේ තියෙන කරුණු මම මේ කියන්නේ. එතකොට අපි මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙවෙයි. එතකොට 1900 ඔබතුමා මේ ආණ්ඩුවට බයයිද?
ඒකට ඔබගෙන් යම්කිසි පරිගැනීමක් කරයි කියලා. නෑ නෑ එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයට ඔබව සම්බන්ධ කරගනීවි කියලා. නෑ නෑ මට එහෙම බය වෙන්න කිසි හේතුවක් නෑ. මම ඒකට මගේ කිසි සම්බන්ධයක් නැති නිසා. ඔබතුමා අර කෝටි 10 ගෙවලා ඉවරද? ඒක ඉතින් මුළු රටම දන්නවා. දැන් කෝටි 10 ගෙවලා ඉවරලා කොච්චර කාලයක්ද? දැන් ඔබතුමාට අසාධාරණයක් වුණාද මේ සම්බන්ධයෙන්? ඔබතුමාගේ මූණේ කියන්නේ මට වේදනාවක් වෙනවා ඔබතුමාගෙන් මේ කාරණේ අහනකොට. මගේ ඔව් මට වේදනාවක් වෙනවා ඔබතුමාගේ මූණෙන්. එහෙම මම අහන්නේ ඇයි දන්නවද ජනාධිපතිතුමනි? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාට විවිධ චෝදනා කරා. මෛත්‍රීපාල සිරිසේන මේකට වග කියන්න ඕනේ. මේ ජනාධිපතිට මේක පාලනය කරගන්න තිබුණා. අදටත් අපිට මේ සමාජයෙන් ඒවා ඇහෙනවා. ඔබට වේදනාවක් තියෙනවද හිටපු ජනාධිපතිතුමනි? ඔබට එහෙම චෝදනා නැගෙන එක සම්බන්ධයෙන්. මට ඔච්චර වේදනාවක් ඒ වේදනාව පාලනය කරගන්න හැටිත් මම දන්නවා. මගේ හිතේ අමාරු කොච්චර ආවත් මොන විවේචන මට ආවත් ඒවා පාලනය කර ගැනීමට මට මම දන්නවා. බුදුහාමුදුරන්ට කොච්චර මිනිස්සු දොස් කිව්වද? බුදුහාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ වනයේට වැඩියේ බුදුහාමුදුරන්ට ජේතවනාරාමේ හාමුදුරුවොත් එක්ක ඉන්න බැරුව. හාමුදුරුවෝ රණ්ඩු වෙනවා බේරන්න බෑ. ඒකම බුදුන් වහන්සේ වනගත වුණා. ඊට පස්සේ හාමුදුරුවන්ටම තේරුණා මාස කිහිපයක් යනකොට බුදුහාමුදුරුවෝ නැහැ කියලා. ඒක නිසා ගිහින් අපව උන්වහන්සේ වඩම්මගෙන ආවා. හරිද? එතකොට මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදී නායකයෙක් දේශපාලකයෙක් නෙවෙයි ශාන්තුවරයෙක් මහත්මා ගාන්ධි කියන්නේ. එතකොට මහත්මා ගාන්ධිතුමා ඔහොම ඉස්සරහට එනකොට එයා මරපු ඝාතකයා නෙළුමල් පොකුරක් කොහොම අරගෙන ගිහිල්ලා එතුමාගේ අතට දෙන එකම එතුමා ඒක නෙළුමල් අතට ගන්නකොටම ඝාතකයාගේ ඉනේ තිබුණු පිස්තෝලේ එකපාරට ඇදලා අරගෙන වෙඩි තියාගෙන ගියා. එයා අමතක කරන්න එපා. ඒ වෙඩි තිබ්බේ කවුද කියලා පත්තර කතුරුවරේ තමයි මාධ්‍යවේදියෙක් තමයි වෙඩි තිබ්බේ. මහත්මා ගාන්ධි රෝ පත්තර කතුරුවරේ. මහත්මා ගාන්ධි චරිතතාව කියවන්නකෝ. ඔබතුමා පත්තර කතුරුවරයෙක් මාධ්‍ය කෙනෙක් වෙඩි තිබ්බේ කියලා ඔය ආකාරයෙන් බලලා කියන්නේ ඇයි? ඈ? ඔය ආකාරයෙන් නිකන් අමුතුවෙන් බලලා වගේ ඒක කියන්නේ ඇයි නිකන්? ජනමාධ්‍යවේදීන් සැකයක් තියනවද? අනේ ජනමාධ්‍යවේදීන් කියන්නේ මගේ කිසි සැකයක් නැහැ. නිකන් ඔබ කිව්වා නිකන් ඔය පත්‍රකාරයෙක් මාධ්‍යවේදියෙක් තමයි වෙඩි තිබ්බේ කියලා. ඔව් ඒ නෑ ඒක තමයි මම මේ කියන්නේ. ඒක විශ්වාස කරන්න බෑ කියලා හිතනවද? ඒක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? මේ මාධ්‍යවේදී ඉතින් බණ්ඩාරනායක මහත්මයාට ස්වාමීන් වහන්සේ නමන්නේ වෙඩි තිබ්බේ. ආඳුරවන්න වෙඩි තිබ්බේ. ඉතින් ඒක විශ්වාස කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. මේ සමාජයේ එහෙම තමයි. පිල්ලයන්ව මේ පාස්කු ප්‍රහාරයට කොටු කරන්න සලස්මක් තියෙනවා කියලා කතා බහ තියෙන එක. ඔබ හිතන්නේ මොකක්ද? දැන් ඕවට උත්තර දෙන්නලා ගෙන්නලා උන් දෙන්න එළියට ආවට පස්සේ මාව වරන්න පුළුවන්. ඒක හින්දා මේ අපි ගැන තමයි වෙන්න මේව කිව්වයි කියලා. ඒ කියන්නේ ඔවුන් දැනුත් ඒ වගේ අපරාධ කරන අයද? දන්නේ නැහැ නේ. ඉතින් කලින් ඉතින් LTT එකේ ඉන්නකොට 100 ගණන් මැරුවා නම් හැම ජාතියම බෞද්ධද සිංහලද මුස්ලිම්ද ඔක්කොම දැන් ආයි කාට හරි හිතේ උඩ ටක් ගාලා එකක් තියෙන එක මේ හිතේද අපි දන්නේ නැහැ නේ. විශ්වාස කරන්න බෑ. විශ්වාස කරන්න බෑ. පාස්කු ප්‍රහාරයක් කරාද දන්නේ නැහැ නේ එහෙමනම්. ඉතින් අපි දන්නේ නැහැ කවුද කරාද. එහෙනම් ඒ සැකේ සාධාරණයි ජනාධිපතිතුමා. ඔය ඉතින් සැකේ සාධාරණයි. ඒ සැකය සාධාරණයි. නමුත් ඕන තමයි සැකයට ලක් වෙන කරුණු ඊට පසුව ඒවා ඒ සැකය ඉවත් වෙන දේවලුත් තියෙනවා. සැකය ස්ථාවර වෙන දේවලුත් තියෙනවා. දැන් හිටපු ජනාධිපතිතුමනි පාස්කු ප්‍රහාර වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අගමැති. එයි මේ ඔහුට කිසිම චෝදනාවක් නැත්තේ. ඒවා ඉතින් ඕවා දැන් හරි කල් ගිය ප්‍රශ්නනේ ඕවා. නෑ නෑ ඔබතුමා විතරනේ දඬු කඳේ ගහන්න උත්සාහ කරන්නේ. මොනවද? ඔබතුමා විතරනේ දඬු කඳේ ගහන්න උත්සාහ කරන රටේ ජනාධිපති කියලා. ඉතින් අගමැතිලත් වගකීමක් තියෙනවනේ. ඕම තමයි ඉතින් ඒකනේ මම කිව්වේ මම අර මරපු නායකයන්ගේ නම් ටික කිව්වේ. ඒ වගේ මහා මානවවාදී ශ්‍රේෂ්ඨ විශිෂ්ටව මරලා දාපු එක මේ අපි වගේ මිනිහෙකුව විවේචනය කරනවා අපිට බුරු චෝදනා කරන ඒවා අපිට නින්දා අපහාස කරන ඒවා ඕවා සාමාන්‍ය දේවල් බුදුහාමුදුරුවෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සම්බන්ධයෙන් වගකීමක් නැද්ද බුදුන් වහන්සේට කොච්චර අපහාස කළාද පැහැදිලි ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සම්බන්ධයෙන් ඊට රජයේ අයගේ වගකීමක් තියෙනවා එතනදී හැබැයි මේ රජයේ වගකීම තිබුණාට ඒ තොරතුරු ලැබිච්ච අය කියන්න එපා රජයේ දේශපාලන නායකයින්ද අගමැතිතුමාට ඒ තොරතුරු ලබා දුන්නා කියලා කියනවා නෑ කොහෙද තියෙන්නේ අගමැතිගේ ජනාධිපතිගේ DI ආරක්ෂාවට ඉන්න DIGලා දෙන්නටවත් මේ තොරතුරු එවලා නැහැ මෙන්න මෙහෙම මම එකක් තියෙනවා මේ ඒක නිසා ආරක්ෂාව තර කරගන්න කියලා. එහෙම ආවනම් ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා. ඔබ කියන්නේ ඒකයි. වළක්ව ගන්න තිබුණා. එහෙමනම් මම පිටට යන්නේ නැහැ. ඊට අවශ්‍ය පියවර ගන්නවා. ඔව් මම අවශ්‍ය පියවර ගන්නවා. සමහරු පිළිගන්නේ නැහැ ඔබ කියන්නේ මේ ඇත්ත කියලා. ඕකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම මිනිස්සු ඉතින් ලෝකේ ඉන්නවා මනුස්සයොත් ඉන්නවා එළහරක් ඉන්නවා බලු පැටවු ඉන්නවා නොයි ජාතියයි ඉන්නවනේ. ඊට ජනාධිපතිතුමනි වර්තමාන ජනාධිපති ඉතින් වර්තමාන රජය දැන් මේ මොනවද මේ කියනවා කියලා කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහෙමනම්. ඕක ඉතින් මේ උත්තර කතා කරලා වැඩක් නැහැ දැන් ඕක. සහැලු කාරණා නෙමෙයි ඊට ජනාධිපතිතුමනි උත්තරයක් නැහැ ඔබතුමාටත් මේ ප්‍රශ්නේ අර කරත්තේ බැඳි රෝදේ වගේ පස්සෙන් පන්නගෙන එනවා ඔබතුමාගේ පස්සේ. ඉතින් මම ඒකනේ කියන්නේ ඒකේ මගේ පස්සේ එලෙව්වට මට කමක් නැහැ. මම මේ මම ඒකනේ කිව්වේ අවුරුදු 30ක යුද්ධය ගැන කතා කරන්නේ නැතුව
අද මේ රටේ අද වෙනකම් මොන ආණ්ඩුවක්වත් මොන ලේඛකයෙක්වත් මොන මාධ්‍යවේදියෙක්වත් අවුරුදු 30ක යුද්ධය ගැන හරි හැටි පොතක් ලියලා තියෙනවද? එතකොට ඔබතුමාට ලියන්න බෑද? ඔයා මේ පාසු එකේ මේ සිද්ධිය ගැන පස්සෙන් ඉලෝ. නෑ මම එළවනවා නෙමෙයි ජනාධිපතිතුමනි. අරකට අහන්නකෝ ඇයි මේ කාටවත් මේ ගැන නිවැරදි තත්ත්වයක් පොතක් ලියන්න බැරි කියලා. ඔබතුමාට ලියන්න බෑද යුද්ධය ගැන පොතක්? මම ගැන ලියන්න දැන් මට ඔබතුමාට තියෙන දැනුම කාටවත් නැතුව ඇති. නෑ නෑ මට ඔය ජෙනරල්ලා රේමේ හිටපු අය දැන් කී දෙනෙක් යුද්ධ කරපු අය මැරිලාද? ඒවා ඒ කාලේ කරන්න තිබුණා. මහා වංශයට හරි වටිනවා එම් පොතක් ලියලා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ මහා වංශයට ඒක එකතු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මහා වංශයට කොහොමද එකතු වෙන්නේ? එහෙම සූදානමක් තිබුණා හිටපු ජනාධිපතිතුමා රටේ. එක්කෙනා හමුදාවේ හිටපු නිලධාරී තමන්ගේ දක්ෂකම් ගැන තමන් ගැන ලියපු පොත් තියෙනවා. දැන් මහාවංශයට ඒක එකතු කරලා තියෙනවා. මේ නූතන මහාවංශයේ මේ යුද්ධය අවසන් වීම කියන කාරණා එකතු කරලා තියෙනවා. ඔව් ඉතින් එකතු කරලා ඇති. ඉතින් නමුත් අපි දන්නේ නැහනේ. හැබැයි ඉතින් ඔය කියන විදිහට ඉතින් මහාවංශෙත් ඔය කියන කවුද? මහාවංශයට පාස්කු ප්‍රහාර එකතු වෙලා තියෙනවද කියන එක තමයි හොයන්නට ඕනේ. ඒක ඉතින් අපි දන්නේ නැහැ. මහාවංශය හොයන්න මං ගියේ නැහැ. මං යන්නේ මහාවංශ ලියන අය හම්බ වෙන්න. හිටපු ජනාධිපතිතුමා අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ මිරිඟුවක් පස්සේද එතකොට මේ ඔයගේ සිද්ධි කොච්චර රටක සිද්ධ වෙනවද? එකක් දෙකක් නෙවෙයිනේ. එකක් දෙකක් නෙවෙයි ඔයගේ සිද්ධි රටවල් වල සිද්ධ වෙන්නේ. දැන් පාස්කු ප්‍රහාරය මෙතෙන් පදිනකොට ඊට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් යුරෝපයේ රටවල් කීයකට ISISලා ගැහුවද? ඒවැ ඉන්න අය මේ කෑ ගහනවද මේව ගැන? ඒගොල්ල මොකක් හරි යමක් තේරුම් ගත්තා. ඒක එතනින් ඉවරයි. මේවා මේ වෙන න්‍යාය පත්‍ර මේවා එක එක්කෙනාගේ. අපේ රට ඇතුළේද? දැන් නැත්නම් ජාත්‍යන්තර වශයෙන්ද? නෑ අපේ රට